හෙලෝ හෙලෝ ජොනියා මම චූටියා බං කතා කරන්නේ. කියපන් මොකේ ගෝල් කරේ? මේ ඕයි. දැන් අත්තලත් ඉවර වුණානේ. දැන් අද 31. අද රෑ අපි පාටියක් දාන්න ඕන. ඒ මොකටද 31කට පාටියක් දාන්නේ? අඩෝ අවුරුද්දේ අන්තිම දවසනේ බං. පාටියක් දාන්න නැතුව හරියනවද? කීයට විතරද දැන් ওই පාටිය දාන්න ඕන? 31 රෑ. ඒ කියන්නේ අද රෑ දාන්න ඕන. මට එන්න වෙන්නේ නෑ බං. ඇයි ඒ? යකෝ මම රෑට එන්න බයයි. හොල්මන් වලට. හත පැන්නේ ගමන්. මගේ ඇස් දෙක මොකද්ද වෙනව බං බය වෙලා කකුල් දෙකක් පණ නැති වෙනවා. අඩෝ අවුරුද්දේ අන්තිම දවස බං. ඒ දවසේ දාන පාටියට එන්න ඕන බං. ඔබ අනිත් උන්ටත් කියපන් අද රෑට පාටියක් දානවා කියලා. හරි. මම එන්නම්. හැබැයි මට මේක කියපන්කෝ. මොකද්ද? දැන් ඔය අද දාන්න තියෙන පාටිය රෑ 12ටනේ පාටිය දානවා කියන්නේ. එතකොට පාටිය ඉවර වෙලා මාව බස්සනවද කියපන්කෝ ගෙදරට. ඇයි? උඹ බයද යන්න? මම බය නෑ. හැබැයි ඇස් දෙක ටිකක් බයයි. මම බය නෑ. හරි. එහෙනම් මචං උඹ කණ්ඩුලටයි. එතකොට බූටියටයි, බන්ටියටයි, සුකුමලියටයි. ඕයි සුකුමලියා වෙවයි දන්නේ නේ බං. හරි හිටපන්කෝ සුකුමලියා මං ගෙන්න ගන්නම්. සුකුමලියාවත් ගෙන්න ගමු බං. නැත්තම් ඉතින් යාළුවෝ සෙට් එක සෙට් වෙන්න නැතුව පාටියක් දාලා වැඩක් නෑනේ. හරි. එහෙනම් උඹ කියපන්. එකාට ගේන්න කියපන්කෝ. 375 ගාන ගේන්න කියපන්කෝ. ඕයි 375 ගානේ මොකටද කියපන්කෝ. හරි මම ඒක කියන්නම්කෝ. මුලින්ම උඹ කියපන් 375 ගානේ. ඔක්කොන්ටම අරන් එන්න කියලා. හැබැයි පුතේ සල්ලි නැතුව පාටි වලට නම් එන්න එපා කියපන්. මොකද මට බෑ එක එකාට සල්ලි දෙන්න. 31 රෑනේ අවුරුද්දේ අන්තිම දවස. ඒකින්ද ගෙවල් වලින් හොරකම් කරලා හරි 31 රෑට කලින් සල්ලි ගෙනල්ලා දෙන්න කියපන්. හරි ජූටියා. එහෙනම් මං තියෙනවා. මං එනනම් දැන් කණ්ඩුලියවයි බූටියවයි කට්ටිය හම්බෙන්න යනවා. බේන ලෑස්තිලා වරෙන්කෝ මේ පැත්තට. හරි තිබ්බා. පුතා කොහෙන්නද? ආපෝ කොහෙවත් යන්න නෑ අම්මා. මම මේ ජොනියට පොඩ්ඩක් කතා කරා. ඒ මොකටද? අම්මා අවුරුද්දේ අන්තිම දවස අද. මම කිව්වා යාළුවන්ට අද රෑට පාටියක් දාමු කියලා. කොහෙද දැන් ওই පාටිය දාන්නේ? තාම තැන නෑ. සල්ලි නම් ගේන්න කිව්වා. අනේ මන් දන්නේ චූටියා. අන්තිමේදී ප්‍රශ්න දාගෙන මට ඇවිල්ලා නම් කියන්න එපා හොඳද? පිස්සුද අම්මා? එහෙම ප්‍රශ්න දාගන්නේ. පොඩ්ඩක් පන්න එකක් අරගෙන යාළුවොත් එක්ක සෙට් වෙලා එනවා. මොකද්ද සෙට් වෙලා එනවා කියලා කිව්වේ? හුටා තාපොටින් වැඩි කනවා. චූටියා මට ඇත්ත කියපන් මොකද කරන්න යන්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි අම්මා කිව්වේ. අම්මා මේක තේරුම් ගන්නකෝ. මම කිව්වේ දැන් මේ අද දවස තමයි අවුරුද්දේ අන්තිම දවස. ඒ දවසක් ආයෙන්නේ නෑනේ. රෑට යාළුවෝ එකතු වෙනවා කියන්නේ ඒකට සෙට් වෙනවා කියලා. වරදවා හිතන්න එපා අම්මා. අනේ මන් දන්නේ නෑ මම කියනවා මට තේරෙන්නේ නැත්තේ. ඕන මගුලක් කරගනි. හැබැයි ප්‍රශ්නයක් දාගෙන ඇවිල්ලා මගෙන් ගුටි නම් කන්න එපා. අම්බෝ 99න් බේරුනේ. ආපෝ මට මේ පිඟන් හොදලා එපා වෙලා තියෙන්නේ. කාගෙන්දයකෝ කෝල් එකක් එන්නේ. හෙලෝ? ගුණපාල කියපන්. නෑ මම මේ පොඩි වැඩක බං ඉන්නේ. ඔව්. හරි ඉතින් අද මොකද්ද තියෙන්නේ? 31 මම දන්නවා බං. නෑ. හරි ඉතින් අපි සෙට් වෙමු. පිස්සුද බං? ඔබ හිතනවද යකෝ මං අපේ ගෑනිට බයයි කියලා? හරි බං මම එන්නම්. හරියටම 10 මාර 11 විද්දි මම එන්නම්. ගංගා ඉන්න පොට් එකේ සෙට් වෙමු. යකෝ සෙට් වෙන්න තියෙන අද වගේ දවසක් තමයි. ආයි ලබන අවුරුදු දෙසැම්බර් 31 සෙට් වෙන්න තියෙන්නේ. අවුරුද්දට එකපාරයි දෙසැම්බර් 31 එන්නේ. ඉතින් මේ දවසේ පොඩ්ඩක් සෙට් වෙමු. හරිනේ නං. පන්න එකක් ගම්වා මම එන්නම්. කම්මැලි කමේ හිටියේ. යාන්තම් කට්ටි සෙට් වෙනවා. මොකද්ද තමස කිව්වේ? මොකුත් කිව්වේ නෑ. ඇයි මොනාරි ඇවුනද? දැන් මට කියහන්කො මුලින්ම කාටද බය නෑ කිව්වේ කියලා. මම කෝල් එකෙන් කිව්වේකම තමුසෙට ඇහුණාද? ඇහුනේ නෑ. අහගෙන හිටියා මම. නෑ මම මේ කිව්වේ මේ රෑට පොඩ්ඩ හන්දිය පැත්තේ වටයක් දාලා යන්න එන්නම් කිව්වා කියලා. ඇයි? අද රෑ 12ට දීලා මේක අසරින් ගන්නද? කවුද ඔයි කියන්නේ බොනවා කියලා? මේ මිනිස්සුන්ට එන්න කියන්න එපා. ඊට පස්සේ මිනිස්සු හිතයි මම බේබද්දෙක් කියලා. ගොඩ කාලෙකින් අරක්කු ටිකක් බිව්වේ නෑ. තමුසේ අද ගිහින් එළියට බැස්සොත් ලබන අවුරුද්දේ ඉඳලා තමුසේ මේක දෙට්ට ගන්නේ නෑ. මාවද ගෙදරට ගන්න නැත්තේ? තමුසේ කිව්වේ ඔක්කොම මම අහගෙන හිටියේ. මගේ අකවුස්ස ගන්න නැතුව මුළු කුස්සිය මස් කරලා තමුසේ දැන්.
ඔසියස් කරලා මං ගිහිල්ලා එන්නද? තමුසෙට පවුයි. ගන්න පවුයි. හරි යන්නේ ඉන්නවා. රිදෙනවා. තීරුම් ගන්නවා රිදෙනවා. බම්බෝටියා මට කියපම් බලන්න. ඇයි කියලා දෙසැම්බර් 31කින් ඉවර වෙන්නේ? අනේ මන් දන්නේ බං. ඒකනේ කියන්නේ. උඹ ඒකවත් දන්නේ නෑනේ. ඉතින් උඹ දන්නවනම් මටත් එක්ක කියපම්. මම දන්නේ නෑනේ. යකෝ දෙසැම්බර් 31කින් ඉවර කරන්නේ ජනවාරි 1 වෙනිදා පටන් ගන්න ඉඳනේ බා. මට ඒකවත් තේරෙන්නේ අනේ ඵලයන් බං යන්න. බං අර ඈතේ ඉඳලා ගාල කඩාගත්ත හරකෙක් වගේ ඉන්නේ කවුද බලපන්. අනේ පොඩි වහු පැටියෙක් වගේ බං. ජොනියා දුවගෙන ඉන්නේ. ඕයි මම මේ උඹලට කියන්නමයි යාවේ. ඉතින් මොකද උඹ හරකෙක් වගේ දුවගෙන ආවේ? උඹලා දන්නව නේද අද දවස කවදද කිය? ඔව් අද 31නේ. අන්න ඒක තමයි කියන්නේ. චූඩියා කිව්වා දෙසැම්බර් 31 හින්දා අද රෑ 12ට පාටියක් දාමු කියලා. අම්මට හොඩු මරුනේ. ඔය එනම් පට්ට ආතල් එකක් ගත්ත කියා. ඒක මරු. උඹලා එනව නේද එහෙනම්? එකෙන් අපි ඔක්කොම එනවා. මේ මොකද බං උඹලා නිකන් වඳුර වගේ ඔය තාප්පුඩයි ගස්සුඩයි නැගගෙන කරන්නේ? නිකම් බං බෝටියා. මේ එහෙනම් අද රෑ පාටියට මොකක්ද අනන් එන්නේ? අම්මට උඩ සුකුමලියා. මේ සුකුමලියා. මේ උඹ එනව නේද අද රෑ පාටියට? හරි මමත් එන්නම්කෝ. මේ චූටියා කිව්වා උඹ අනිවාර්යෙන් එක්කන් එන්න කියලා. හරි මම එන්නම්. අර බලපංකෝ ජොනියා වගේ එකෙක්. සුකුමලියා රෝඩ් එකේ ඉඳගෙන ඉන්නකොට මේ යකා යටින් ගිහලා බල ඉන්නෝනේ. ජොනියා මේ වරෙන්කෝ. එනවා මම හිටපන්. මොනවාද බම් බැලුවේ? නෑ මුකුත් බැලුවේ නෑ. චූටියා කිව්වා රෑ 12ට පාටිය කියලා. එනකොට අරන් එන්න කියලා කිව්වා බං. මට මතක හැටියට 375 ගානේ. 375 ගානේ එකෙක්ට අරන් එන්න කිව්වා. එතකොට හැම එකම 375 ගානේ අරන් වරෙන්. හොඳේ. ඔන්න මම කිව්වා මම ගියා. ඒ ජොනියා ඔම හිටපන්. බෝඩියා බාරුගෙන් අහපු එකට උඩ ලැජ්ජ හිතුණා බං. මේ අද රෑ පාටිට ආවට පස්සේ අපි ওই කතාව ඇදලා ගමු හරිද බං? හරි අපි ඇදලා ගමුකෝ. උඹත් එනවද බං පාටියට යන්න? හරි මාත් එන්නම්කෝ. කොහෙද දන්නේ නේද පාටිය තියෙන්නේ? චූටියට කෝල් එකක් කරන් අහන්නම්කෝ මම. කෝ චූටියාගේ නම්බරේ. චූටියා අම්මා චූටියාගේ තාත්තා. මේ තියෙන චූටියා. ඔහොටම මම ගන්නම්. හෙලෝ චූටියා. මම මේ කණ්ඩුල බං. ඔව් කියපන් මචං. ඕයි අන්න අර ජොනි ඇවිල්ලා කිව්වා උඹ පාටියක් ලෑස්ති කරනවා කියලා. දැන් අපි කොහෙටද එන්න ඕන? ඕයි කණ්ඩුල මේ මමත් තාම තැනක් හරියට සෙට් කරගත්තේ නෑ බං. උඹලට කිව්වද ඌ ගේන්න ඕන කිව්ව ගාන? ඔව් 375 ගාන ගේන්න කිව්වේ. ඒ ගාන අරන් වරෙන්නේ. ඔබ දන්න තැනක් නැද්ද බං? මොකද? ඔබ දන්න තැනක් නැද්ද? තැනක් නෑ බං. මොකද බං ගොත ගහන්නේ? මොකෝ කතා කරන්න බැයිද උඹට? උඹ ජොනියට වඩා අහපන්නේ බං. චූටියා මේ ඒක නෙමෙයි. අපිට බැරිද බං? ඉස්කෝලේ වත් සෙට් වෙන්න. අපේ පන්ති කාමරෙත් හොඳයි. අඩෝ සිරාවට එතන මරු එහෙනම්. මේ මම කියන්නම් එහෙනම්. අපි මචන් 10 මාර 11ට විතර යමන්. හැබැයි සිකියුරිටියා ඉන්නවා පරිස්සමෙන් තමයි යන්න වෙන්නේ. සුකුමලියත් ඒත් දන්න යන්න. හරි ඒ කියනවා කිව්වා. ඒ කිවත් එක්ක යමන්කෝ. හරි එහෙනම්. අපි රැට සෙට් වෙමු කට්ටියම. හරි මචන් තියෙනවා. දැන් කොහෙද බං සෙට් වෙන්නේ? අපේ පන්ති කාමරේ. ඉස්කෝලේට යන්න තියෙන්නේ බං. කවුරුත් එන්නෙත් නෑනේ. ඕයි මට නම් බයයි බං රැට ඉස්කෝලේට යන්න. ඔල් මං හිටියොත් බය වෙන්නේ පාබා. පාටිය ගන්න වෙලාවට Facebook එකේ ලයිව් එකක් දුන්නා නම් හරි. අනිත් අයටත් බලන්න පුළුවන් අපි 30 කරේ සමරන විදිය. අත රැට ලයිව් එකක් දෙනවම තමයි මම නම්. ඉස්සෙල්ලා කතා කරගෙනකොට තියන්න උනානේ. මේ මට තැනක් සෙට් වුණා. අපි එතන සෙට් වෙමු හරිද? කොහෙද බං? අඩෝ සුපිරි පොට් එක කාටත් හොයාගන්න බෑ කවුරුත් එන්නෙත් නෑ. අපිට විතරක් රෑ 12ට පට්ට ආතල් එකක් ගන්න පුළුවන් මචං. ඕයි බාර් එකට නම් යන්න බෑ බං. හොඳේ වෙන තැනක තමයි හොඳේ. බාර් එකේ නෙමියකෝ සුපිරි තැනක් තියෙනවා. උඹ 11 මාට විතර වරෙන්කෝ අපේ ගෙවල් ගාවට. මම එක්කන් යන්නම්. යන්න තැනක හොඳේ. බලපන් උඹලගේ ගෑණි පස්සෙන් එනවද කියලා. සට කපට ගෑණියෙක් නුඹට ඉන්නේ. හරි මං එක බලා ගන්න. එහෙනම් මම තිබ්බ මචං. රැට සෙට් වෙමු හරිද? මේ ඕයි බයිට් එකට උඹ මොනාරි අරන් වරෙන් මං බෝතලේ ගේන්න. හරි.
අරෝ කිව්වත් වගේ අපේ ගෑණි සට කපට ගෑණියෙක්නේ. හොරෙන් යන්න ඕන. තාත්තා ඒ පාරත් වැඩි හරිද? තාත්තා කොහෙද යනවා කිව්වේ? කාටවත් හොයාගන්න බැරි පොට් එකක් තියනවා කියලා කිව්වේ. ඒ කොයිද තාත්තා ඒ? නෑ පුතේ මම මේ බොරුවක් කිව්වේ. යාළුවා පොඩ්ඩක් අන්දන්න. එහෙම කොහෙද පුතා දැන් තියෙන්නේ? තාත්තා මගේ යාළුවොත් අද රැට පොඩි පාටියක් ලෑස්ති කරලාලු තාත්තා. අම්මා යන්න දෙයිද දන්නෙත් නෑ. මේ බැරි වෙයිද අම්මව එක්කෝ ගැට ගහලා තියන්න නැත්තම් නිදිපෙති ටිකක් දීලා නිදි කරවලා තියන්න. හරි හරි පුතා මම මේක බලාගන්න. එයා ඔයාගේ පාඩුවේ වැඩ ටික කරගන්නකෝ. මං අම්මව නිදිපෙති එකක් වෙයි නම් 10ක් හරි දීලා නිදි කරවලා හරි ඔයාව යාළුවොත් එක්ක පාටිට යවනවා. මම ගෙදරට වෙලා ඉන්නවා. ආනේ හොඳ තාත්තා. මොකද්ද තමස කිව්වේ? ඒ පාර නම් ගෑනිම ඇවිල්ලා. නෑ ඕයි මම මේ ළමයාට කිව්වේ. දැන් සිංහල අවුරුද්දට තරංග තියෙනවානේ. මම කිව්ව පුතාට ලොකුම බොරුව කියලා තෑග්ග ගන්න විදිය. අන්න ඒකයි පොඩ්ඩක් පුරුදු උනේ. බොරුව? හරි මම බලාගන්නම්කෝ. තමස මගේ කනේ රින්ගන්න ආවොත් තමසව ලබන අවුරුද්දේ ඉඳලා මේ ගිහි පැත්ත බලකට ගන්නෙ. එහෙම කරන්නේ මම බය වෙන්න එපා. පුතා දැන් නිදාගන්නවා. හරි හරි අම්මා. තාත්තා අම්මට නම් මොකක්ම හරි කරන්න වෙනවා. මාර රෙස්පෙක්ට් එකක් තියෙන්නේ. මම බලා ගන්නම්කෝ. අද ඉතින් ඉස්කෝලේවත් වෙන සෙට් වෙන්නේ. කෝබම් මේ චූටියා දැන් වෙලාව බලපංකෝ 10:48යි කීයටද යන්නේ කියපංකෝ. හිටපන් දැන් ඕක එනවැති. උන්ගේ අම්මගෙන් බේරිලා එන්නත් එපා. ඕයි අරු බඩු ඔක්කොම අරගෙනද දන්නේ නේද බං? ගන්න ඇති. මම අර හවස එකතු කරපු සල්ලි ඔක්කොම ඌට ගිහිල්ලා දුන්නා. ඌ අරන් එන්නම් කිව්වේ. අපිට මොනවද දන්නේ ගත්තේ නේද? චූටියකින් තමයි යන්නේ. මල්ලිලා ඔයගොල්ලන් 30 කරෑ සමරන් ඉන්නවා වගේ. නෑ අංකල්. හෙට 32 පායනවනේ. 32 බලන්න ඉන්නවා. ඒ කොයිද යකෝ 32 පායන? හෙට එළියුනාම බලාගන්න. හෙට 32. අන්න චූටියනෝ චූටියට අංකල වරෙන් බං. අන්න චූටියාව. යම හොඳටම පරක් වෙලා තියෙන්නේ. ඉස්කෝලේ ඇතුළට පැන ගන්නත් එපයි. චූටියා මං කරුවලට බයයි බං. හරි යමන්කෝ. චූටියා මොරකාරයට අවුනොත් කෙලවෙනවා හරිද? හරි බං මං ඉන්නවනේ බය වෙන්න එපා. යමන් එන. අපරාධි මටත් මගේ යාළුවොත් එක්ක 30 කරෑ සෙට් වෙන්න තිබ්බනේ. කරුමේ තමයි ඉතින්. චූටියා මොරකාරේ ඉන්නව පරිස්සමෙන් යමන්. සද්ද නොකර යමන්කෝ. ඕයි යන්න තැනක මාව මැද්දෙන් දියම් ඵලයන් බං මට බයයි. ඕයි මොරකාරයට ඔරෙන් යාන්තම් ඉස්කෝලේ ඇතුළට ආවා. මේ අපේ පන්තිරේ මමන් එහෙනම්. යනවනම් මාව මැද්දේ තියාගෙන ඵලයල්ලා. මේ පන්තියේ ඉබ්බ දාලා දන්නේ. නෑ බං පන්ති ඉබ්බ දාලා නෑ. මොකද තිබ්බේ ඉබ්බා මම ගෙදර අරන් ගියා මචං මගේ බයිසිකලෙට දාගන්න. එහෙනම් යන්කෝ. ඕයි ඕම ඊටපන් මාත් එනවා. අම්බෝ 99න් බේරලා පන්තියට ආවා. දැන් ඉතින් අපි මචං 30 කරෑ සමරන්න සතුටු වෙන්න හොඳ පන්නක ගමු බං. ඕයි මට බයයි බං. මේ මම Facebook එකේ ලයිව් එකක් යන්නත් උනානේ. මරුනේ බං ආතල්නේ ඉස්කෝලේට ආවම කෝ ළමයි පොත් අරගෙන වාඩි වෙනවා. මම විද්‍යාව සර්. චූටියා ආතල් දෙන්නේ පාවා. චූටියා ගෙනාපු අරලා ගනින්කෝ. දැන් තමයි වෙලාව. 12ට ළඟයිනේ බං. දැන් ගනින් බං. දැන් සෙට් වෙමු කට්ටියම. හරි එහෙනම් දැන් පටන් ගමුනේ. චූටියා මොකද්ද අඩි සද්දයක් යනවා බං. කවුරු හරි මේ පැත්තට එනවද කොයිද? සද්ද කරන්න නැතුව හිටපන් බලන්න. යාළුවනේ චූටි බෝඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. like එකකුයි comment එකකුයි මතක ඇතුව දාන්න. මං චූටි බෝටි. thank you friends.